අපි අද ඇවිල්ලා තියෙන්නේ විශේෂම ස්ථානයකට. ඩිස්කවරින් හම්බන්තොට වැඩසටහන යටතේ හම්බන්තොට තියෙන පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ඒ වගේම ආගමික, සමාජීය වශයෙන් වැදගත් සන්ධිස්ථාන ගවේෂණය කරන වැඩසටහන තුළ අද දවසේ අපි ඇවිල්ලා තියෙන්නේ මත්තල පිහිටලා තිබෙන මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනයට. ඉතින් මෙතන බොහොම විශේෂ තැනක්. මෙතන බොහොම හිත නිමෙන වෙනස්ම විදියකට ජීවිතය ගැන හිතන්න හිතෙන අමුතුම ස්ථානයක්. ඉතින් අපි ඒක වචනෙන් විස්තර කරනවට වැඩිය අපි කැමති ඔබත් එක්ක බෙදා හදාගන්න. ඒ අතරතුර අපි කතා කරමු කොහොමද මේක ජීවිතයට වැදගත් ස්ථානයක් වෙන්නේ. ඇයි ඔබ මේ ස්ථානයට එන්න ඕන? ඇයි ඔබ මේ ස්ථානය නරඹන්න ඕන? ඇයි ඔබ මේ ස්ථානයෙන් ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕන කියන කාරණාව අපි මේ වීඩියෝ ඡායාරූප හරහා සනිටුහන් කරමින් ඒ ගැන සාකච්ඡා කරමු. අපි යමු. මූලික ඉගැන්වීම් අනුව, ඒ වගේම බෞද්ධ දර්ශනය අනුව ජීවිතයේ අනිත්‍යභාවය හොඳටම පසක් වෙන. නැත්තම් නිදසුන් වශයෙන් පෙන්වන තැනක් තමයි පසුපසින් දකින්නට ලැබෙන්නේ. මෙතන අපි ඔයාලට පෙන්වන්නම් මොකද්ද තියෙන්නේ කියලා අපි කලින් බැලුවා. දැන් ඔයාලටත් පෙන්වන්නම් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා. මෙතන ඇත්තටම තියෙන්නේ ස්වාමීන් වහන්සේලා. මේ ආරණ්‍ය සේනාසනය තුළ වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා අපවත් වීමෙන් පස්සේ ඔවුන්ගේ දේහයන් මිනිසුන්ට බලා ගන්න ඒ ස්ථානවල තැන්පත් කරලා තිනවා. වීදුරු කුටිවල තැන්පත් කරලා තිනවා. මිහිදන් කිරීමකින් හෝ ආදාහනය කිරීමකින් තොරව. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ශරීරයට අපි කෝටි ගණන් දීලා ලක්ෂ ගණන් වියදම් කරලා අපි මේන්ටේන් කරන, එහෙම නැත්නම් අපි සුව පහසු කරන, සැපවත් කරන ශරීරය මොකක්ද මරණින් පස්සේ වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් නිදසුනක් වශයෙන් මෙතන තැන්පත් කරලා තිනවා. ඔබ සියලු දෙනාටම බලා ගන්න. ඉතින් අපි ආරාධනා කරනවා
මේ ප්‍රදේශයාවට ඉන්න හම්බන්තොට ප්‍රදේශයාවට ඉන්න ජනතාවට ඇවිල්ලා බෞද්ධ ජනතාවට විශේෂයෙන්ම මේ කාලය තුළ තියෙන විශාලම ගැටලුව තමයි බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියන එක හරිහැටි අවබෝධ කරගන්න හරිහැටි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හේතුව ජනප්‍රිය බුදුදහම තමයි හැමතැනම දැන් ෂෙයා වෙන්නේ, හැමතැනම views යන්නේ. ජනප්‍රිය බුදුදහමට තමයි හැමදේම හැමෝම එකතු වෙන්නේ. හැබැයි මෙන්න මේක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. ජීවිතයේ අනියත බව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ කුසල් දම් රැස් කරමින් කොහොමද තමන්ගේ නිර්වාණය අවබෝධ කර ගැනීමේ ගමනට කොහොමද බෞද්ධ විදිහට එකතු වෙන්නේ කියන කාරණාව මෙන්න මේ වගේ ස්ථාන නැරඹීමෙන් ඔබට හොඳින්ම පසක් වෙනවා. එහෙම නැතුව අපි සල්ලි කෝටි ගණන් ලක්ෂ ගණන් වියදම් කරගෙන ගිහිල්ලා කොන්ක්‍රීට් වනාන්තර බෞද්ධ සිද්ධාස්ථානයයි වටහාගෙන රවටාමින් තියෙන කොන්ක්‍රීට් වනාන්තර නැරඹීමෙන් බෞද්ධ දර්ශනය තමන්ගේ හිතට ළඟා වෙන්නේ. ඉතින් වරක් දෙවරක් හෝ පැමිණිලා බලන්න මේ වගේ සිද්ධාස්ථානවලට. මේ තැන්වල තමයි සැබෑ බෞද්ධ දර්ශනය, පිරිසිදු බෞද්ධ දර්ශනය තියෙන්නේ. අනිත් තැන්වල බෞද්ධ ආගම තියෙන බව අපි දකිනවා. ඉතින් මේ තැන්වලට ඇවිල්ලා බලන්න බෞද්ධ දර්ශනය ඔබට බලා ගන්න පුළුවන් වෙයි. ඩිස්කවරින් හම්බන්තොට වැඩසටහන යටතේ අපි අද දවසේ සංචාරය කරේ මත්තල මල්ලස්න බුදුරුවාගල ආරණ්‍ය සේනාසනය. ආරණ්‍ය සේනාසනයට අපි එන්න හේතුව ආරණ්‍ය සේනාසනය තුළ අපේ ජීවිතේ අනියත බව තහවුරු වෙන අනියත බව තේරුම් ගන්න පුළුවන් කුටි කිහිපයක් තියෙනවා. කුටි 12ක් විතර තියෙනවා. කුටි 12 මේකේ වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලා. ඒ මරණයෙන් පස්සේ උන්වහන්සේලා ආදාහනය කරන්නේ නැතුව, භූමදානය කරන්නෙත් නැතුව තැන්පත් කරලා තිනවා බෞද්ධ ජනතාවගේ දැක බලා ගැනීමට ජීවිතය අනියත බව. හැබැයි අපි මෙතෙන්ට ආවට පස්සේ අපිට දැනුණ දේ තමයි මේ ආරණ්‍ය සේනාසනේ අවට පිරිසගෙන් සහ නායක ස්වාමීන් වහන්සේගෙන් ගත තොරතුරු අනුව මේක ඊට වඩා සුවිශේෂී ආරණ්‍ය සේනාසනය. එකට හේතුව ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කරලා තියෙන අපේ ඉතිහාසයේ විලේජ් ඉන් ද ජංගල් කියන කෘතියේ තියෙනවා. ඒ ඇසුරින් බැද්දගම කියන නවකතාව ගොඩනැගිලා බැද්දගම කියන චිත්‍රපටිය ගොඩනැගිලා ඒක නරඹන ඕන කෙනෙකුට ඒකේ තියෙන සංවේදී බව, අව්‍යාජ ගැමි බව, ඒ වගේම එදා මිනිසුන් විඳ පීඩාව, එදා මිනිසුන්ගේ නොදනුවත්කම නිසා විඳ වේදනාවන් ඒ බැද්දගම නවකතාව තුළ, ඒ චිත්‍රපටිය තුළ, ඒ ලෙනාඩ් වුල්ෆ්ගේ කෘතිය තුළ සම්පූර්ණයෙන්ම ගැබ්බෙලා තිනවා. ඉතින් අන්න ඒ සැබෑ ගම, බැද්දගම කියන සැබෑ ගම කේන්ද්‍ර කරගනිමින් තමයි මේ මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ රූගත කිරීම කරලා තියෙනවා. මීට ටිකක් එහයින් තමයි අත්‍තරම රූගත කිරීම කරලා තියෙන්නේ. නමුත් සැබෑ ගම මේක. සිලිඳුලා ජීවත් වෙච්ච, බමුණුලා ජීවත් වෙච්ච සැබෑ බැද්දගම මේක. මේකේ සමහර ගස් තියෙනවා, සමහර ස්ථාන තියෙනවා. ඒ චිත්‍රපටියටත් ලොකේෂන් විදියට යොදාගත්ත මේ ළඟදී අතරින් වෙච්ච මාලනී ෆොන්සේකා ජනප්‍රිය නිලිය සහ විජය කුමාරතුංගයන්, ජෝ අබේ වික්‍රමයන් වගේ අතිදක්ෂ රංගන ශිල්පිනියන් සහභාගී වෙච්ච චරිත නිරූපණය කරපු මේ බැද්දගම චිත්‍රපටයේ සමහර ලොකේෂන් තියෙනවා. අපි ඒවත් මේකේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නම්. ඒ දේවල් ඔබට ඇවිල්ලා සැබෑ ඇසින්, පියවි ඇසින් ඒ දේවල් බලන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ප්‍රදේශයට ආවොත්. මෙතෙන්ට එන විදිය අපි එන පාර ග්‍රැෆික් තාක්ෂණයෙන් සහ අපි මැප් එක ආධාරයෙන් තාක්ෂණය ආශ්‍රයෙන් අපි පෙන්වන්නම්. හරිම ලේසි. මේක මල්ලස්න බුදුරුවගල ආරණ්‍ය සේනාසනය කියලා Google search කරා නම් ඔයාලට ඒ පාර පෙන්නනවා. හයිවේ එකේ කොළඹ ඉඳන් එනවා නම් අවසාන එක්සිට් එක කතරගම යන එක්සිට් කරනකොට කතරගමට කලින් තමයි
මේ ස්ථානය තියෙන්නේ බුදුරුවා වල්ලස්න බුදුරුවාගල කියලා බෝඩ්ඩයක් දාලා තිනවා. ඒ බෝඩ් එකෙන් හැරිලා එනකොට තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. අපි ලොකේෂන් එක හරියටම ඔයාලට ෂෙයා කරන්නම්. ගරු ස්වාමින් වහන්සේගෙන් අපි විමසලා බැලුවට පස්සේ උන්වහන්සේගේ පැමිණීමෙන් අනතුරුව තමයි මේ භූමි විභාගයේ ආරණ්‍ය සේනාසනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් සුවිශේෂී විශේෂයෙන්ම උසස් පෙළ හදාරන දරුවන්ට උන්ගේ සිංහල විෂය තුල බැද්දගම නවකතාව නිර්දේශ වෙලා තියෙනවා. ඒ බැද්දගම නවකතාව තුල තියෙන ගැමි බව, ඒ අව්‍යාජ ගැමීත්වය, ඒ හැමදේම විඳපු දරාගෙන ඉඳපු ප්‍රදේශයක් භූමියක් තමයි මේක. ඉතින් හම්බන්තොට මිනිස්සු විදියට, හම්බන්තොට ජනතාව විදියට මේක මේ ඓතිහාසික භූමිය බොහොම වැදගත්. ඔබ එන්න, ඔබේ දරුවන්ට ඇවිල්ලා පෙන්වන්න මේ ආරණ්‍ය සේනාසනය තුල බෞද්ධ දර්ශනය, බුදුදහමේ අනියත බව, ජීවිතයේ අනියත බව තේරුම් ගන්නවා වගේම අධ්‍යයනය කරන්න අපේ ගැමි ජීවන රටාව, ඒ වගේම ගැමියෝ කොහොමද මේ කැලෑවල් තුල ජීවත් වුනේ, ඒ කැලෑවල් තුන විඳ දුක කොහොමද කියන කාරණය සහ අපේ අදටත් නගරෙන් බැහැරව තියෙන ගැමි ජීවිතවලට එබිකම් කරන්න පුළුවන් අත්දැකීමක් ඔය බැද්දගම නවකතාව තුලින් පෙන්눔 කරනවා. ඉතින් ඒ නවකතා ආශ්‍රයෙන්, ඒ පොතපත ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ඇත්තටම හම්බන්තොට ජන ජීවිතයට මොකද වෙලා තියෙන්නේ, හම්බන්තොට ජන ජීවිතය කියන්නේ මොකක්ද කියන කාරණාව. ඉතින් මේ මිනිස්සු කොහොමද තමන්ගේ ගමෙන් එළියට ඇවිල්ලා දියුණු සමාජයත් එක්ක, දියුණු ලෝකයේත් එක්ක එකතු වෙන්නේ කියන කාරණාව, මොනවද අපි අන්ධ භක්තියෙන් විශ්වාස කරන දේවල්, ඒ නිසා අපිට මොනවද අපේ ජීවිතවල අහිමි වෙන්නේ කියන කාරණාව අපිට මේ ප්‍රදේශයේ නැරඹීමෙන් සහ ඔය කියන කෘති චිත්‍රපට නැරඹීමෙන් අපිට බලා හොයා ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ අනියත බව තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා හම්බන්තොට ජනතාවට, විශේෂයෙන්ම හම්බන්තොට ජනතාවට, ඒ වගේම අවට ඉන්න ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ඇවිල්ලා නරඹන්න මේ ස්ථානය. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුල තියෙන ශ්‍රද්ධාව ආකාර දෙකකින් විස්තර කරනවා. ශ්‍රද්ධාව, අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව කියන එක. ජනප්‍රිය බුදුදහම තුල තමයි අමූලික ශ්‍රද්ධාව තියෙන. ඒක මම මෙහෙම කියන්නම්, අමූලික ශ්‍රද්ධාව කියන එක ඇත්තටම අමූලික බොරුවක්. බුදුන් වහන්සේ කෙරෙහි සහ බෞද්ධ දර්ශනය කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, අමූලික ශ්‍රද්ධාව කියන්නේ ඒක අමූලික බොරුවක්. ඒක තමයි ජනප්‍රිය බුදුදහම වෙන්නේ. ඒ තුල තමයි මිනිස්සු අද බෞද්ධයෝ විදියට තමන්ගේ ජීවිතය කැප කරමින් බුදුදහම රැක ගන්න හදන. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාව තියෙන මිනිස්සු කවදාවත් බුදුදහම රැක ගන්න, බෞද්ධ දර්ශනය රකින්න යන්නේ නැහැ. ඒ තුල ජීවත් වෙන පමණයි. මම මෙතන නායක ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරාට පස්සේ උන්වහන්සේත් කිව්වේ මම මහත්තයෝ එළියට යන්නේ නැහැ, වෙනත්ින් අනුමෝදන් කරන වැඩවලට, ඒ වගේ දේවල් වලට වැඩම කරන්නේ නැහැ. මට තියෙනවා මගේ ගැන ඉස්සෙල්ල බලා ගන්න කියන කාරණාව. ඉතින් ඒක බෞද්ධ දර්ශනය තුලම තියෙන කාරණාවක්. ඒකට හේතුව තමන් නිමිලා ඉන්න ඕන, තමන්ගේ ජීවිතේ තමන් බෞද්ධ දර්ශනය තුලින් ගොඩනගාගෙන ඉන්න ඕන. පින් කුසල් අනිත් අයට රැස් කරලා දෙන්න. ඉතින් ගොඩක් ජනතාව බුදුදහම රැකගන්න, බුදුදහම වෙනුවෙන් පෙනී හිටින්න, බුදුදහම වෙනුවෙන් කතා කරන්න, බුදුදහම වෙනුවෙන් තවත් ජාතියක් හෝ ආගමක් එක්ක රණ්ඩු සරුවල් කරන්න ඕන තරම් මිනිස්සු පාරට බහිනවා. හැබැයි ඇත්ත බෞද්ධ දර්ශනය හොයාගෙන, ඇත්ත බෞද්ධ දර්ශනය තුල ජීවත් වෙන්න අඬ ගැහුවොත් බොහොම සුළු පිරිසක් ඉන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා බුදුදහම රැකගන්න, බුදුදහම විනාශ කරන මිනිස්සුන්ගෙන් බුදුදහම බේරගන්න කිසිම කෙනෙක් ඕනේ නැහැ. පුද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි බුදුදහම එහෙම රකින්න ඕනේ නැහැ. බෞද්ධ දර්ශනය එහෙම රකින්න ඕනේ නැහැ. අපි බෞද්ධ ජනතාව විදියට ලෝකේ කුඩා කණ්ඩායමක් වෙලා මේ ඉන්නේ. අපි තමයි මේ සසරෙන් ඈතර වෙන අවසාන පිරිස කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ පුද්ගලික විශ්වාසයක්. මේ අපි අවසාන කණ්ඩායම, මේක අපි චුට්ටක් ඉන්නේ. අපිත් මේ සසරෙන් ඈතර වුණාම ඇත්ත බුදුදහම නැති වෙයි මේ ලෝකේ. ඉතින් නැති වෙන්න ඕන. හරියටම බෞද්ධ දර්ශනය කියන එක හරියට තේරුම් ගත්තොත්, බුදුන් වහන්සේ කියපු දේ හරියටම තේරුම් ගත්තොත් බුදුදහම මේ ලෝකෙන් නැති වෙන්න ඕන. බෞද්ධයෝ මේ ලෝකෙන් නැති වෙන්න ඕන. හැමෝම නිවන් දකින්න ඕන. සසරෙන් ඈතර වෙන්න ඕන. ඒ සසරෙන් ඈතර වුණාම බුදුදහම හරියට දර්ශනය තේරුම් අරගෙන මේ නිවන් සාක්ෂාත් කරගත්තම මේකේ බෞද්ධ විතුරු වෙන්න බෑ. ඊට පස්සේ මේක නැවතත් අර බුදුන් වහන්සේ ඉපදෙන්න කලින් සමාජ තත්වයට පත් වෙලා මේකේ ඉන්න මිනිස්සු කා කොටාගෙන එන කොටා ගත්තට පස්සේ නැවතත් බුදුවරයෙක් පහළ වෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙම බුදුවරයෙක් පහළ වෙන්න නම් අපි නිවන් දැකලා අපි බෞද්ධ දර්ශනය තුල ජීවත් වෙලා අපි
මේ සසරෙන් එතර වෙන්න ඕනෙති. අපි සසරෙන් එතර වෙන්නේ නැතුව අපි බලනවා මේක තවදුරටත් රැක ගන්න. ඇයි අපි පව්කාරයෝ නිසා. අපිට මේ අපි හරියට බෞද්ධ දර්ශනය තුළ ගිහිල්ලා සසරෙන් එතර වුණා නම් අනිත් මිනිස්සුන්ට නැවත බුදුවරයෙක් ඇවිල්ලා මේ දහම දේශනා කරලා නැවත මේ ඉතුරු මිනිස්සු ටිකත් මේ සසරෙන් එතර කරගන්න අවස්ථාවක් ලැබුණොත් ලැබෙනවා. ඉතින් අපි පව්කාරයෝ විදියට මේක ඇතුලේ අපිට පව් පුරව ගන්න ඕන නිසා අපි මේ බුදුදහම රැක ගන්න හදනවා. ඒක නිසා මම සාකච්ඡා කරන්නේ පුද්ගලිකව මගේ මතය අපි බුදුදහම රකින්න යන්න ඕනේ. අපි බෞද්ධ දර්ශනය තුළ ජීවත් වුණා නම් අපිට ලේසියෙන්ම මේ සසරෙන් එතර වෙලා යන්න පුළුවන්. එතකොට නැවතත් බුද්ධෝත්පාද කාලයක් උදා වේවි. එතකොට තව බුදුවරයෙක් පහළ වෙලා මේ ලෝකේ අනිත් පව්කාර මිනිස්සු ටික මේ සසරෙන් එතර කරනවා. ඒක තමයි අපේ සාකච්ඡාව. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ ස්ථාන විඳින්න සැබෑ බෞද්ධ දර්ශනය ඔබේ ජීවිතයට එකතු කරගන්න. ජනප්‍රිය බුදුදහම නෙමේ අමූලික ශ්‍රද්ධාව නෙමේ ආකාරවතී ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.